යාළුවනේ බොම්ද මහන්සි යන්නත් එක්ක පැණි දොඩම් බීම එකක්. අපි දැන් මේකට සීනි මේස හැඳි දෙකකුත් දාගන්නවා. අපි දැන් මේකට ලුණු ටිකකුත් දාගන්න ඕනේ. මේකට අපි ඇල් වතුර ටිකකුත් දාගන්න ඕනේ. දාගෙන හොඳින් හැඳි ගා ගන්න ඕනේ මේ වගේ. ඊට පස්සේ මේකේ මේ දොඩම් ඇට තියෙන ටික අයින් කර ගන්න ඕනේ. දොඩම් රේණු ටික ඉතුරු වෙද්දී දොඩම් ඇට ටික මෙන්න මේ වගේ අයින් කර ගන්න ඕනේ. මේ ඇට ටික ඉවත් කරගත්තේ නැත්නම් දන්නවනේ ඉතින් මොකද වෙන්නේ කියලා.